තොරතුරක ලක්ෂණ හොඳ තොරතුරක ලක්ෂණ. තොරතුරක් කියන එක ලක්ෂණ ටිකක් තියෙනවා ළමයි. ඒ ලක්ෂණ තියෙනවා නම් තමයි අපි කියන්නේ ඒක හොඳ තොරතුරක් කියලා. දැන් අපි මේක බලමු. පළවෙනි ලක්ෂණය තමයි මේකේ අහලා තියෙන ප්‍රශ්නේ තමයි තොරතුරක ගුණාංගයක් නිරූපණය නොකරන. මෙන්න මේකත් බලා ගන්න. නිරූපණය නොකරන වැරදි දේ තමයි අහන්නේ අපිට. වැරදි උත්තරය තමයි අහන්නේ. හරි? නිරූපණය නොකරන කරුණක් වන්නේ මොකද්ද? තොරතුරක ලක්ෂණ ටිකක් තියෙනවා ළමයි. මේකේ ඇත්තටම ගත්තොත් එහෙම මෙන්න මේ පළවෙනි ලක්ෂණය දිහා බලමුකෝ. ඒක තමයි අදාළ බව. තොරතුරක් හොඳ තොරතුරක් හැමතිස්සෙම ගන්නා ලබන තීරණයට අදාළ වෙන්න ඕනේ. හරි? මොකක් හරි ගන්න තීරණයකට අදාළ වෙන්න ඕනේ හොඳ තොරතුරක් වෙන්න නම්. දැන් හිතන්න ඔයා කවුරු හරි පුද්ගලයෙක් ගැන තොරතුරු හොයනවා. හරි? කවුරු හරි පුද්ගලයෙක් ගැන විස්තර හොයනවා. හැබැයි ඔයාට ඒ පුද්ගලයා ගැන විස්තර හම්බෙන්නේ නැහැ. ඔයාට හම්බ වෙනවා ඒ පුද්ගලයාගේ අසල්වැසියා ගැන විස්තර. හරි? එහෙම නැත්නම් එයාගේ දෙමව්පියන් ගැන විස්තර හම්බ වෙනවා. හැබැයි ඒ තොරතුර කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. මොකද හේතුව ඔයා බලාපොරොත්තු වෙන්නේ අදාළ පුද්ගලයා ගැන ඔයාට අදාළ වෙන්නේ නැහැ. එයා ගැන නෙමෙයි තොරතුරු හම්බෙන්නේ වෙන කෙනෙක් ගැන තමයි තොරතුරු හම්බෙන්නේ. එතකොට අදාළ බව කියන්නේ ඇත්තටම හොඳ තොරතුරක ලක්ෂණයක්. හරි? එතකොට ඒක නෙමෙයි අපේ උත්තරේ වෙන්නේ. ඊළඟ එක නිවැරදි බව. සමහරක් වෙලාවට අපිට වැරදි තොරතුරු හම්බ වෙනවා. හරි තොරතුරු නෙමෙයි, වැරදි. එහෙම වුණොත් එහෙම ඒ තොරතුර කොච්චර අදාළ වුණත් අපිට ඒක හොඳ තොරතුරක් කියලා බාර ගන්න බෑ. හිතන්නකෝ අර පුද්ගලයාගේ කතාවම ඒ පුද්ගලයා ගැන වැරදි තොරතුරක් ඔයාට දෙනවා. එයාත් එක්ක කැමති නැති කවුරු හරි මිනිස්සෙක් ඔයාට වැරදි තොරතුරක් දෙනවා. එහෙම වුණොත් එහෙම හරි අපිට තේරුම් ගන්න තියෙන දේ මේ නිවැරදි බව කියන්නේ හොඳ තොරතුරක ලක්ෂණයක්. ඊළඟ එක පිරිවැය වැඩිවීම. පිරිවැය වැඩිවීම. හරි? ඒ කියන්නේ තොරතුරක් හොඳ තොරතුරක් වෙන්න ඒක ගන්න යන පිරිවැය වැඩි වෙන්න ඕනේද? අපි කවුරුවත් කැමති නැහැ තොරතුරක් ලොකු ගාණක් වියදම් කරලා ගන්න. හිතන්නකෝ කවුරු හරි අර පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා අර හොයන පුද්ගලයා ගැන විස්තරයක් දෙන්නම් කෝටි එකමාරක් ඕනේ කියලා. එතකොට පිරිවැය වැඩි. එයා දෙන්න යන තොරතුරු අදාළයි, නිවැරදි, ඒ ඔක්කොම තියෙනවා. හැබැයි පිරිවැය වැඩි. පිරිවැය වැඩි නම් ඒක හොඳ ලක්ෂණයක් නෙමෙයි. එතකොට අපේ උත්තරේ වෙන්නේ ළමයි මෙතනදී පිරිවැය වැඩිවීම. හරි? ඒත් එක්කම අපිට නිකම්ම අතෑරලා දාලා යන්න නැතුව අපි බලමු හතරවෙනි උත්තරෙත්. හතරවෙනි උත්තරේ කියන්නේ කාලීන බව. තොරතුරක් හැමතිස්සෙම තීරණ ගන්න මිනිස්සයාට ඒ අවශ්‍ය වේලාවෙදී හොඳ තොරතුරක් හැමතිස්සෙම තීරණ ගන්න මිනිස්සයාට ඒ අවශ්‍ය වේලාවෙදී ලැබෙන්න ඕනේ. ඒක පහු වෙලා ලැබිලා වැඩක් නැහැ. අන්න ඒක තමයි මෙතනදී මේ කියන්නේ කාලීන බව කියලා. හොඳයි. එතකොට මේකේ හරි උත්තරේ වෙන්නේ මෙන්න මේක පිරිවැය වැඩිවීම. ඒක හොඳ ලක්ෂණයක් වෙන්නේ නැහැ. ගුණාංගයක් වෙන්නේ නැහැ. හොඳයි.